ඒකේ පොලොස් කරියා නම් මරුවා. නල්ලන් සුපර්. මොන පොලොස්ද බං උඹ ඔය කියන්නේ? අඩෝ මේ තියෙන්නේ බත් එකේ. මොන පෝලොස්ද හුත්තෝ මේ සතා බං ඌරා මාර රසයිනේ. ඒක හරාම් හුත්තෝ. ඔයිට වැඩිය හොඳයි උඹ මට ඇරියන. මන්දයකෝතෝ පිටුනෝ කන්නේ තෝහින්නනේ අපි පිට්ටු හදන්නේ. රදල බවේ රස පිට්ටුව දන්නේ. ලුණු නැති පිට්ටුව කොහමද කන්නේ? මොකද බොලයියකෝ ගෙතරින් ගන්නේ තොලොන්චි වීපල ඉවද දෙන්නේ. අමු සෝනේ නෑ බතක්කි දෙන්නේ. බඩගින්නට මං තෝවද කන්නේ. කොල්ලගේ ඇඟ තුල ඇයිද හිරින්නේ තොලොන්චි වීපල ඉවද දෙන්නේ. උදාර කොල්ලෙක් මම තෝරන්නේ. බයික් එකක් නැතුව නෑ මම යන්නේ. බඩගින්නට තොට මොනවද දෙන්නේ පුළුටු සුවඳ තව ඉව කරපන්නේ. ඔය කුකුලත් ගොත් බැදලගේ එන්නේ. කරවල හොත්තට ලුණු දාන්න එපා. මලවදයක් තෝ අපිටම දෙන්නේ පානම් බොක්කට මොනවද ඕනේ. කටවාපම් බොලා කට්ටඩි රාලේ. තට්ට බලන්නට දැන් හොඳ කාලේ. බයික් කරන්තෝ මොකද කරන්නේ ඇවිත් පය නොවේ දහස් වටින්නේ. එක සැරයක් මම කියලා තියෙන්නේ. බයික් නැතුව මම නැහෙල්ලෙන්නේ. ඔහොම ගියොත් මට යකා නගින්නේ බයික් නෙමෙයි තොගේ කනට ගහන්නේ. හරි දැන් මට කියනවා බලන්න. උඹ වාහනේ පදිනකොට එකපාරටම නාකි සීයෙකුයි ලස්සන කෙල්ලෙකුයි පාරට පැන්නොත් උඹ මොකද කරන්නේ? ගුණේ මම කෙලින්ම නාකියාව යට කරගෙන ගිහින් කෙල්ලව බේර ගන්නවා. කවුද දන්නේ? ඒ නාකි පඩත්තලයා වනචරයේද්ද කියලා. හරි දැන් මට කියනවා බලන්න. උඹ වාහනේ පදිනකොට එකපාරටම නාකි සීයෙකුයි ලස්සන කෙල්ලෙකුයි පාරට පැන්නොත් බලන්න සර් උඹ මොකද මම කරන්නේ? ළමයාගෙන් ඇහුවා සිංහල හැදුවේ කවුද කියලා. කෙලින්ම නාකියාව යට කරගෙන ගිහින් කෙල්ලව බේර ගන්නවා. කවුද දන්නේ? ඒ නාකි පඩත්තලයා වනචරයේද්ද කියලා. ඕ වගේ මෝඩ බූරුවෙක් ගහන්න ඕන බ්‍රේක් එක. ඇගේ තරම දෙන වෙලාවට සතන් දුකුලේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුණා. උන් උකරව පස්සේ දැන් වාගෙන් මම මහතයි කියලාද? මාතයි දෙන්න. ගුලියට වතුර ඉල්ලක් කලන තරමට ගිලරටලා කාලා තඩි වෙලා ඉන්නේ. නේ මං තඩි නෙමෙයි චබි. එනි චේවි බේබි. ඇද කරන්න එන්න එපා. චබි කෙල්ලන තමයි දැන් ඉල්ලුම තියෙන්නේ. කෙට්ටු කෙල්ල මොනවද? සරුංගල් වගේ. උලකටත් යනවා. අම්මට සිත්. අනික අයිසෙක් නිව්ටන් කියලා දෙනවා ස්කන්ධය වැඩි වෙන තරමට ආකර්ෂණ බල වැඩි කියලා. ඒ කියන්නේ චබි කෙල්ල තමයි ලස්සන කියලා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. අයියෝ කඩවුලේ දැන් ඉතින් ආපහු ආත්ම වර්ණ චබි කෙල්ලේ කවුසගත කියන්නේ ඉතින්. දැන් බඩ තිබ්බහම තමයි කෙල්ල හොරතල්. බෝලේ වගේ ඉන්න ඕනේනේ. පොල්ලෝ තාසයි බෝලගෙන. ඒකනේ හරිසියක් වුණා බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කලිය තියන් හරි ගියාම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් චබි වෙන්න ඕනේනේ. මට නම් චබි කෙල්ලෝ කියන්නේ තේරෙන්නේ නැති ටැමිල් ෆිල්ම් වගේ. ඇයි යන්නේ එහෙම කියන්නේ? ෆිල්ම් එක නෙවෙයි සබ්ටයිටල් වලටම යෑ. Baby mama no me hai, kariya hi sakanu me bhatiya.